ඉතින් අදත් ඔයාලා පිළිගන්නවා සුප දවසක් කියලා STTech ඉතින් කියන Mailbit site එකේ හරියටම account එකක් හදාගන්නේ කොහොමද කියන වීඩියෝ එකට. ඉතින් මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙනවා two factor authentication එක හරියටම on කරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අය අහුවා ඒක on කරගන්න තේරෙන්නේ නැහැ වගේම අපිට කියලා දෙන්න මේ betting site එකේ හරියටම account එක create කරගන්න විදිය කියලා. ඉතින් ඔයාලා හරියටම මෙන්න මේ betting site එක download කරලා ඉවරනා නම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ betting site එකේ account එකක් create කරගන්න. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව account එකක් කොහොමද create කරන්න කියලා හරියටම බලන්න. හොඳයි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ වීඩියෝ එක මෙන්න මෙතනින්ම නතර කරලා ඔයාලට වෙනවා ඇති මෙන්න මේ authentication කියලා app එකක් මම download කරලා තියන් ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා මෙන්න මේ authentication කියන මෙන්න මේ මම download කරන් තියන් ඉන්න app එක download කරගන්න. download කරගෙන නැවතෙන්න වීඩියෝ එකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි ඔයාගේ Mailbit app එක download වෙලා පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ Mailbit කියන තැන ඔයාලා එකපාරක් click කරගන්න. ඉතින් එහෙම click කරලා ඔයාලා මෙන්න මේ විදිහට ඔයාගේ phone එකට app එක install කරන්නද කියලා අහනවා. ඉතින් මම install කියන එකපාරක් දීලා මෙන්න මේ විදිහට වගේ mobile phone එකට app එක install කරගන්නවා. ඉතින් මෙතනින් අහනවා open the done the කියලා. ඉතින් මම ඉතින් Mailbit app එක open කරගන්නවා. ඉතින් මම open කියන එක එකපාරක් click කරගන්නවා. ඉතින් ඔයාලට Mailbit casino site එකේ interface එක මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. බොහෝ දුරට OneXBet එකට සමාන interface එකක් තමයි මෙන්න මේ Mailbit එකේ තියෙන්නේ. ඉතින් මේ Mailbit එකේ හරියටම account එකක් හදාගන්න කොහොමද තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන registration කියලා option එකක් තියෙනවා. මෙන්න මේ option එක එකපාරක් click කරගන්න. register කියන option එක click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menus තුනක් එනවා. ඉතින් මම by phone කියන එක දීලා මෙන්න මේ විදිහට log වෙනවා. ඉතින් by phone තුනට පස්සේ ඔයාලට ඔයාලගේ mobile number එක තමයි උඩින්ම ඇතුළත් කරන්න ඉන්නේ. ඉතින් ඔයාලගේ mobile number එක මෙන්න මේ ධන 94 කියලා ශ්‍රී ලංකා country code එක තියෙනවා. ඉතින් ඉස්සරහින් phone number කියලා තියෙන තැන ඔයාලගේ දැනට භාවිතා කරන phone number එකක් මෙන්න මෙතෙන්ද enter කරන්න. ඉතින් මම මේ විදිහට enter කරගන්නවා මගේ mobile number එක. ඊට පස්සේ දෙවෙනි එක වලට ශ්‍රී ලංකා රුපීස් කියලා තෝරලා තිනවා. ප්‍රොමෝ කෝඩ් කියන එකට STTech කියන මගේ ප්‍රොමෝ කෝඩ් එක මෙන්න මේ විදිහට යූස් කරන්න. ඔයාලට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක හරහා 100%ක බෝනස් එකක් පළවෙනි ඩිපොසිට් එකේදීම ලැබෙනවා. මම පළවෙනි ඩිපොසිට් එකේ බෝනස් එක ගන්න විදිහේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ඔයාලට ඉස්සරහදී ගේනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ STTech කියන ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න. ඊට පස්සේ මම select bonus කියන එක මෙන්න මෙතන ක්ලික් කරගන්නවා. අනිවාර්යෙන් මේ sport කියන එකට ටික් එකක් දාලා තියාගන්න. ඊට පස්සේ අහනවා වගේ Mailbit එකේ terms and condition වලට ඔයා එකඟ වෙනවද කියලා. ඉතින් මම මෙන්න විදිහට ටික් තුනම දාගෙන මෙන්න මෙතන තියෙනවා කොළ පාටින් ටික් එකක්. ටික් එක එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලව මෙන්න මේ ඔයාලා රොබෝට් කෙනෙක් නෙවෙයි කියලා registration එකක් කියලානවා. ඉතින් මම මෙතන ටික් එක දාලා ඔයාලට සමහරට මෙන්න මේ වගේ මොනවා හරි දෙයක් තෝරන්න කියලායි. ඉතින් මට තියෙනවා motorcycle තෝරන්න කියලා. ඉතින් මම හරියට එන්නේ motorcycle කියන එක select කරලා verification කරන්න. ඉතින් ඔන්න මගේ registration එක හරියටම සිද්ධ වුණා කියලා කොළ පාටෙන් tick mark එකක් වටනවා. ඊට පස්සේ ඔයා දීපු mobile number එකට Mailbit හරහා code එකක් එවනවා කියලා කියනවා. මෙන්න මේ code එක එනකන් අපි බලමු. හොඳට ඉතින් ඔයාලට පේනවා ඇති Mailbit verification code එක මට ආවා. ඉතින් මම මෙන්න මේ විදිහට Mailbit verification code එක මෙන්න මෙතන හරියටම enter කරලා active කියන option එක එකපාරක් click කරනවා. ඊට පස්සේ ඔයාලට Mailbit හරහාම suggest කරලා දෙනවා username එකයි password එකයි. මෙන්න මේ username password එකේ screenshot එකක් අරන් තියාගන්න. මොකද ඔයාලට පස්සේ Mailbit එකට log වෙන්න උනොත් කාමතක වෙන්න පුළුවන් හින්දා. ඉතින් නැවත ඔයා relog වෙනවා ඔයාගේ Mailbit account එකට. එතනදී ඔයාගෙන් email password දීලා අනිවාර්යෙන් එතන email password දීලා log වෙන්න. ඉතින් email password එක save කරන්න කියලා හොත් අනිවාර්යෙන් save කියන එකත් එකපාරක් click කරගන්න. ඉතින් ආ මේ වෙනකොට Mailbit account එක හදලා ඉවරයි. නමුත් ඔයාලට කරගන්න තියෙනවා අනිවාර්යෙන්ම verification ටිකක්. ඉතින් මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ඔයා මේ menu කියන option එක එකපාරක් click කරගන්න. menu කියන option එක click කරලා ඔයාලට පේනවා ඇති දකුණු ඉහළ කෙළවරේ තියෙනවා settings කියලා icon එකක්. ප්‍රතිරෝධක icon එකක්. මෙන්න මේ icon එක එකපාරක් click කරගන්න. ඉතින් මෙතන පොඩ්ඩක් පහළට ස්ක්‍රෝල් කරනකොට පේනවා ඇති security setting කියලා option එකක් තියෙනවා. මෙන්න මේ security setting එකේ තමයි අපේ සියලුම විස්තර ටික enter කරගන්න ඕනේ. ඉතින් මම security setting කියන එක එකපාරක් මෙන්න මේ විදිහට click කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති phone number එක verification වෙලා තියෙනවා. ඔයාගේ password එක change කරන්න පුළුවන් කියලා මෙන්න මෙතන කියන එක මම මේක වෙනස් කරන්න යන්න මේ විදිහටම තියෙනවා. ඊට පස්සේ ඔයාගෙන් security question එකක් අහනවා. ඔයා කැමති security question එකක් මෙන්න මෙතන දෙනවා. surname of your favorite musician කියලා අහනවා. ඉතින් මම මගේ නම මෙතෙන්ද මෙන්න මේ විදිහට දෙනවා. ඉතින් two factor authentication එක on කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කලිමුත් කිව්වා මෙන්න මේ authentication කියන app එක Play Store හරහා
ඩවුන්ලෝඩ් කරලා තියාගන්න කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට Play Store හරහා authentication app එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මේ authentication කියන එක පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ open Google authenticator කියලා දිනවා. මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ message එකක් එනවා. ඒක අනිවාර්යෙන් okay කරන්න. okay කරලා පස්සේ ආව කෙලින්ම අරන් යන්නේ වගේ authenticator app එකට. app එකට ගියාම ඔයාලට කෝඩ් එකක් සජෙස්ට් කරලා දෙයි. අන්න ඒ කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා මෙන්න මෙතනින් පේස්ට් කරන්න තියෙන්නේ. පේස්ට් කරලා confirm කියන එක පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනත් confirm එක දීපු ගමන් ඔයාගේ mobile number එකට යනවා verification code එකක්. ඉතින් verification code එක ආවට පස්සේ මෙන්න මෙතන enter කරන්න. ඉතින් මට මේ විදිහට verification code එක ආවා. ඉතින් මම මේ විදිහට enter කරලා confirm කියන option එක පාරක් click කර ගන්නවා. ඉතින් මේ වගේ message එකක් ආවොත් එයා මේ message එකත් okay කියලා click කරන්න. ඉතින් ඔයාලා පේනවාදී two factor authentication එක enable වුණා. ඊට පස්සේ ඔයාලා පහලින් පේනවාදී personal profile කියලා තවත් option එකක් තියෙනවා. මෙන්න මේ option එකේ නම් ඔයාගේ personal දේවල් ඇතුළත් කරගන්න තියෙනවා. ඉතින් මම ටට්ටක් ගාලා මෙන්න මේ personal දේවල් ටික ඇතුළත් කරගන්නවා. මෙතන විශේෂ කිසිම දෙයක් නෑ. ඔයාගේ නම, birthday එක, මෙන්න වගේ පුංචි දේවල් ටිකක් අහන්නේ. ඒ ටික හරියට fill කරගන්න. ඒ වගේම ඔයාගේ license එක හරි identity හරි දෙන්න කියලා කියනවා. ඒකත් මෙන්න මෙතෙන්ට ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් තියෙනවා block email sign in කියලා. ඉතින් මෙන්න මෙතන ටික එක පාරක් ක්ලික් කරලා ගන්න පුළුවන්. ඒකත් enable කරගන්න. ඉතින් මේ වෙනකොට සාර්ථකව මෙන්න මේ security settings වල option සියල්ලම සාර්ථකව ඔයා නිම කරලා තිනවා. ඒ වගේම ඔයා තව දෙයක් කරන්න ඕනේ. ඔයාලට පුළුවන් නැවතත් menu කියන option එකට එන්න. menu කියන option එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති personal profile කියන තැන ඔයාගේ නම වැටලා තියෙනවා. කියන්නේ ඔයා හරියටම ඔයාගේ personal data ටික enter කරලා තියෙනවා. ඉතින් මම personal data කියන එක එකපාරක් මෙන්න මේ විදිහට click කර ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාගේ account number එක තියෙනවා, email, phone number, password කියලා තියෙනවා. ඔයාගේ email එක මෙන්න මෙතන verify වෙලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ වැඩ කරන email address එකක් දීලා ඒ email address එකට එන කෝඩ් එක මෙන්න මෙතෙන්ට verification code එක විදිහට දීලා email address එකත් mailbit කියන මෙන්න මේ Casino Building site එකට verification ටික සියල්ලව සාර්ථකව කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ email එකත් සාර්ථකව මෙන්න මේ විදිහට active වුණා. ඉතින් ඔයාලට මම කියලා දුන්නා සරලව කොහොමද mailbit කියන මෙන්න මේ Casino Building site එකේ account එකක් හදාගන්න කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon click කරලා මේ වගේ වීඩියෝ එකක් තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් share කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙනකම් මොකද දැනට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.